ශ්‍රී තිස්ස මහාවිද්‍යාලයේ නවීන ඉගෙන ලබන මාධ්‍යක සමාජිකා මම සදේවමා සත්සංගී. ගාරු විදුහල්පතිතුමනි, ආදරණීය ගුරු බෞතුනි සහ මගේ හිතවත් මිත්‍රවරුනි. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අද මම ඔබ හමුවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතවල සාර්ථකත්වයට බලපාන වැදගත්ම සාධකයක් ගැනයි. ඒ තමයි කාල කළමනාකරණය. ලෝකයේ අපිට මුදල් දී ගත නොහැකි එකම එක තත්පරයක්වත් ආපහු හරවන්න බැරි වටිනාම සම්පත තමයි කාලය. අපි හැමෝටම දවසකට ලැබෙන්නේ පැය 24ක් විතරයි. ලෝක ප්‍රකට විද්‍යාඥයෙක්, ව්‍යාපාරිකයෙක් වගේම සාමාන්‍ය ශිෂ්‍යයෙක් වන අපිටත් ලැබෙන්නේ ඒ පැය 24ම තමයි. නමුත් වෙනස තියෙන්නේ අපි මේ පැය 24 භාවිත කරන්නේ කොහොමද කියන කාරණාව මතයි. බොහෝ වෙලාවට අපි කියන කතාවක් තමයි අනේ මට වැඩ කරන්න වෙලාව මදි කියන එක. නමුත් ඇත්තම ප්‍රශ්නේ වෙලාව මදිකම නෙමෙයි. කාලය නිවැරදිව පාලනය කරගන්න නොදැනීමයි. අද කාලේ තාක්ෂණය දියුණු. ස්මාර්ට් ෆෝන් එකක්, සමාජ මාධ්‍ය ජාල භාවිත කරලා අපි නොදැනීම පැය ගණනාවක් අපි අපතේ හරිනවා. නිවැරදිව කාලය කළමනාකරණය කරගන්න නම් අපි ප්‍රධාන කරුණු තුනක් මතක තබා ගත යුතුයි. පළවෙනි කාරණාව පෙර සැලසුම. දවස ආරම්භ කිරීමට පෙර අද දිනේ කළ යුතු වැඩ මොනවාද කියලා ලැයිස්තුවක් සාදා ගැනීම. දෙවෙනි කාරණාව ප්‍රමුඛතාවය ලබා දීම. වඩාත්ම වැදගත් සහ හදිසි වැඩ මොනවාද කියා හඳුනාගෙන ඒවා මුලින්ම කිරීම. තුන්වෙනි කාරණාව හෙටට කල් නොදැමීම. මේ වැඩේ පස්සේ කරනවා කියා කල් දැමීම අපේ කාලය හොරකම් කරන ලොකුම සතුරායි. අවසාන වශයෙන් මම ඔබට මතක් කරන්නේ කාලය රන් හා සමානයි කියා පැරණි කියමනක් තියෙනවා. නමුත් මම කියන්නේ කාලය රන් වලටත් වඩා වටිනවා. මොකද නැති වුණ නතුරන් නැවත සොයාගත හැකියි. ඒ වුණාට ගත වුණක තත්පරයක්වත් නැවත ලබා ගත නොහැකියි. එබැවින් අද සිටම අපේ කාලය උපරිමයෙන් ප්‍රයෝජනයටගෙන රටට වැඩදායි සාර්ථක පුද්ගලයන් වීමට අදිෂ්ඨානය කරගනිමු. ස්තුතියි.